මම මේ වීඩියෝ කරන්නේ උපේක්ෂා ස්වර්ණමාලි කියන ජරා ගෑණි වෙනුවෙන්. ඇත්තටම උපේක්ෂා කියන ගෑණියෙක් කියනත් ගෑණි කියලා ආමන්ත්‍රණය කරන්නත් ලැජ්ජයි. ගෑනුකමටත් ලැජ්ජයි. මේ ගෑණි අහිංසක දරුවෝ වෙනුවෙන් කොච්චර පහත් නින්දිත කතාවක්ද ජනමාධ්‍ය සමාජ මාධ්‍ය ඉස්සරහා කතා කරේ. ඇත්තටම දරුවෝ කියන්නේ මල්. දරුවෝ කියන්නේ රත්තරන්. හැම දරුවෙක්ම ලස්සනට නිරෝගීව අංග සම්පූර්ණම උපදින්නේ දරුවෙක් තියා අපිවත් මිනිස්සුවත් එක එක්කෙනාට උපදින ක්‍රමය වෙනස්. නමුත් හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවට උණහපුළුවගේ දරුවට ආදරේ. සමහර දරුවෝ ඉන්නවා අංග විකල දරුවෝ. ඇස් පේන්නේ නැති දරුවෝ ඉන්නවා. නමුත් ඒ අම්මලා ඒ දරුවෝ අහක දාන්නේ. ඒ දරුවන්ට අර නිරෝගිමත් ශරීර සෞඛ්‍යයක් තියෙන දරුවන්ට වැඩිය ඒ දරුවන්ට ගොඩක් ආදරය කරනවා. ඇත්තටම උපේක්ෂා ස්වර්ණමාලි තමන් දේශපාලනය කරා. ඇත්තටම මේ වගේ දේශපාලනයට ගන්න මේ වගේ පහත් ගෑනු මොකටද කියලා හිතෙනවා. ඒකත් එක පැත්තක හිටියේ නෑ. එක කාලයකට එක පැත්තක කාලයකට තව පැත්තක කොහොම කරණංගා හිටියා. හැමෝම ලස්සනට උපදින්නේ නෑ. ඉතින් එහෙම ලස්සන නම් ඔයා දැන් කී දෙනෙක් මේ අතින් අතට කී දෙනෙක් මාරු කරාද? ඉතින් ඔයා ලස්සන නම් එක ප්‍රතිපත්තියක මේ මිනිහ තියන් ඉදීනේ. ඇත්තටම මම ගෑණියෙක් අපහාස කරන්න මම කැමති නෑ. මොකද උඩ බලාගෙන කෙල ගැහුවම මූණට වැටෙන්නේ. මම හුඟක් වෙලාවට මම ගෑනුන්ට කාටවත් අපහාස කරන්න කැමති නෑ. මට කවුරු හරි අපහාස විදියට කතා කරලා තුනත් මම ඒවට ප්‍රතිචාර දක්වනවා ඒ පුජ්‍යලොන්ට. නමුත් මේක සමස්ත දරුවෝ වශයෙන් මම කතා කරන සමස්ත දරුවෝ වෙනුවෙන් මම කතා කරන්නේ. මොකද මමත් අම්මා කෙනෙක්. ඒ නිසා අනිත් අම්මලාගේ අනිත් දරුවෝ වෙනුවෙන් මම කතා කරන්නේ. ඇයි මේ වගේ නින්දිත පහත් විදියට වැඩ කරන්නේ? මේ විදියට කතා කරන්නේ ඇයි? මේ වගේ මේ පහත් ගෑනු, මේ වගේ ජරා ගෑනු ජනමාධ්‍ය ඉස්සරහා සමාජ මාධ්‍යට ගෙන්නන්න එක වැරදි. ඔය තුට්ටු දෙකේ මේ වහුකුණු මාධ්‍ය සමහර තුට්ටු දෙකේ වහුකුණු මාධ්‍ය තමයි මේ වගේ ගෑනුන්ව මේ වගේ උන්ව ගෙන්නගෙන සමාජ ඉස්සරහා මේ වගේ අදහස් පළ කරන්න අවස්ථාව ලබා දෙන්නේ. සමහර YouTube කාර්යෝ සුන්බුන් YouTube කාර්යෝ උන්ට යන්න එන මං මාවත් නැතුණාම මේ වගේ කුණු කසල ගෑනු ගෙනල්ලා ගෑනු මිනිස්සු ගෙන්නලා මේ සමාජයේ ඉස්සරහා සමාජ අනිත් මිනිස්සු පිරිහෙන තත්ත්වයටපත් කරනවා. ඇයි මෙහෙම කරන්නේ? උපේක්ෂා ස්වර්ණමාලි ඔයා හිතන්නේ වාට දරුවෙක් ඉන්නවා. ඔය දරුව දැනට ඔහම හිටියේ කියලා සමහරලාට ඔයාගේ දරුවට මොන තත්ත්වයක් ඉදිරිමත් අනාගතේ උදා වෙයිද කියලා වාට හිතා ගන්නවත් බැරි වෙයි. මොකද විශ්වය ස්වභාව දහම හරි විදියට නඩු විසඳන්නේ. ඒක නිසා එහෙම අහිංසක දරුවන්ට අහිංසක අම්මලාට අපහාස කරන්න එපා. කැතයි ජරාව ඇයි එහෙම කතා කරන්නේ? දරුවෝ කාගෙත් දරුවෝ. ඔයා දේශපාලනය කරේ මේ මොන දෙයක් දැනගෙනද? දරුවෝ ලස්සන වෙන්නේ කෑමෙන් බීමෙන් විතරක් පමණක් නෙමෙයි. මිනිස්සුන්ගේ දරුවෝ විතරක් නෙමෙයි. අපි වුණත් අංග සම්පූර්ණව ලස්සනට උපදින්නේ පෙර පිනකට. ඒ පින නැති වෙනවා මේ වගේ මේ ජරා වැඩ කරාම ඊළඟ ආත්මෙ උපදින්නේ උපේක්ෂා ස්වර්ණමාලි වගේ ගෑනු උපදින්න ඕන වද වෙලා. ඕකුන්ට නම් ආත්මයක්වත් මේ මනුස්ස ආත්මයකවත් උපදින්න තිරිසන් ආත්මයක්වත් ඕකුන්ට ලැබෙන්න එපා. ඔය වගේ ගෑණියෙකුට. ඒ වගේ කියන්නේ හැම කෙනෙකුටම නෙමෙයි, හැම ගෑනුම නෙමෙයි, හැම නිලියක්ම නෙමෙයි. අනිත් සමස්ත නිලියන්ටත් කරන ලැජ්ජාවක්, අපහාසයක් මේ උපේක්ෂා ස්වර්ණමාලි මේ ජනමාධ්‍ය සමාජ මාධ්‍ය ඉස්සරහා කතා කරේ. කොච්චර කැතයිද? කොච්චර අපහාසයක්ද? උපේක්ෂා ස්වර්ණමාලි ඔයා මේ හරිනම් ඔයා කරන්න ඕන එකම දෙයයි. ඔයා මේ සමස්ත දරුවන් සියලුම දරුවන්ගෙන් සමාව ගන්න ඕන. මේ කියපු වචනෙට ඔයාගේ දරුවෙක් ඉන්නවා.
ඔයාගේ දරුවට ඉදිරියට මොන වගේ මේ පීඩනයකට පත් වෙයිද කියලා කියන්න බෑ. ඔය මේ කියපු දේම ඔයාට හොඳටම ඇති. ඒ ශාපෙම ඔයාට වදිනවා. ඒක අනිවාර්යයෙන්මයි. මම නම් ඉල්ලන්නේ විශ්ව ස්වභාව දහමෙන් ඉල්ලන්නේ. ඔයාට ඒකට දඬුවම් ලබා දෙන්න ඕන. එහෙම නැත්නම් ඉතින් මේ විශ්ව ස්වභාව දහමත් බොරු වෙයි. මොකද ඔයා වගේ ගෑණියෙකුට ඒ වගේ වෙන්න ඕන. පව්. ඔයාගේ දරුවා වැරදි කරලා නැහැ. නමුත් ඔයාට ඒ වේදනාව, ඒ පීඩනය ලැබෙන්න ඕන. එතකොට තමයි ඔයාට තේරෙන්නේ අහිංසක අනිත් දරුවෝ ගැන තියෙන දරුවෝ වෙනුවෙන් කතා කරපු කතා කිල්ල මොකද්ද කියන එක. කයම බීම වලින්ම ළමයි මේ ලස්සන වෙන්නේ නැහැ. ළමයි නෙවෙයි අපිවත් ලස්සන වෙන්නේ. අපි මෙතන හොඳ වෙන්න ඕන. මෙතන හොඳ වුණොත් තමයි හැමදේම. හුඟක් අය සමහර අය ඔය පෙර කරපු පව් නිසා තමයි කැතට අංග විකලව ඉපදිලා තියෙන්නේ. ළමෙක් උපදිනකොටම මේ අංග විකලව උපදින්න ළමයි නෑ හැමෝම. ඉපදුනාට පස්සේ තමයි ටික දවසක් යනකොට තමයි ඒ ළමෙන්ගේ හරි ස්වරූපේ බලා ගන්න පුළුවන්. පහුගිය කොරෝනා කාලේ කයම බීමෙන් ලස්සන වෙන්නව නම් ගේ ඇතුලේ ඔක්කොම මේ ළමයි හිටියා. ඇත්තටම ඒ ළමයි හොඳට කාලා බීලා හිටියා. බිත්තරේ රුපියල් 10යි, උකුල් මස් රුපියල් 500යි ඒ වගේ. නමුත් කෑම බීමෙන් ලස්සන වෙන්නේ නැහැ. මම නම් දේශපාලනේ කතා කරන්නෙත් නැහැ. දේශපාලනේ වෙනුවෙන් මම කතා කරන්නේ උපේක්ෂා ස්වර්ණමාලි කරන බලු ගෑණි. බලු කියන්නත් බෑ. බල්ලෝ කියන සතා මිනිස්සුන්ට වැඩිය හොඳ සතෙක්. හොඳ ගුණ මේ කෙලෙහි ගුණයක් තියෙන සතෙක්. ඒක නිසා උපේක්ෂා ස්වර්ණමාලට කියන්න බෑ. උපේක්ෂා ස්වර්ණමාලට හොඳයි ඌරු කොටුවක. ඌරු කොටුවක ජීවත් වුණා නම් හොඳයි. ඒ කියන්නේ බල්ලොත් එක්ක බෑ. මොකද බල්ලයි කියන සතා හොඳ සතෙක්. ඌරු කොටු ඌරු කන්නේ අසුචිනේ. ඉතින් මේ උපේක්ෂා ස්වර්ණමාලට ඌරු කොටුවක ගිහිල්ලා හිටියනම් හරි. ඒක නිසා උපේක්ෂා ස්වර්ණමාලිගෙන් මං අන්තිම වතාවටත් මං ඉල්ලනවා ඔයා සමස්ත දරුවන්ගෙන් සමාව ගත යුතුයි. මේ සමාජ මාධ්‍ය ඉස්සරහම සමාව ගත යුතුමයි. සමස්ත දරුවන්ගෙන්, සමස්ත දෙමව්පියන්ගෙන්, සමස්ත කාන්තාවන්ගෙන්. ඒක නිසා මමත් කාන්තාවක්, මමත් අම්ම කෙනෙක්. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම උපේක්ෂා ස්වර්ණමාලි ඔයා අනිවාර්යයෙන්ම දරුවන්ගෙන් සමාව ගත යුතුමයි. වෙන මුකුත් එපා. දරුවන්ගෙන් සමාව ගන්න. ඔයා කරන්න ඕන එකම දේ. ඔයා හිතන්න එපා ඔයා ලස්සනයි ඈ ඔයාට මොකද සමහරට ඔයා ඔය තත්ත්වයටපත් වෙන්නේ වගේ ඥානවල මොන හරි වැරද්දක් තියෙනවා. ඒ නිසා ඒකත් ඇත්ත. ඉතින් ඥානත් වැරදීනේ. ඒක නිසා ඒව මම කතා කරන්න කැමතිත් නෑ. මේ සමාව ගන්න. අහිංසක දරුවන්ගෙන් සමාව ගන්න. දෙමෝපියන්ගෙන් සමාව ගන්න. කාන්තාවන්ගෙන් සමාව ගන්න. කාන්තාව විදියට ඔය විදියට මේ ලැජ්ජ වෙන නින්දිත වැඩ කරන්න එපා. නින්දිත වචන කතා කරන්න එපා. ඔයා යන්න ඌරු කොටුවක ජීවත් වෙන්න. ඒක තමයි හොඳම දේ. ඌරොත් එක්ක ජීවත් වෙන්න පුළුවන් වාට. මනුස්සයත් එක්ක වාට ජීවත් වෙන්න බෑ. එහෙනම් ඔයා කරන්න ඕන එක දේ ඔයා ඌරු කොටුවක ඉඳගෙන හරි කමන්නේ. සමස්ත සියලුම දරුවන්ගෙන් සමාව ගත යුතුයි. ඒක තමයි මම අවසාන වශයෙන් ඉල්ලන්නේ.